Hi guys, ඉතින් අද අපි යන්නේ අබේ මුද්‍රා ප්‍රතිමාවට කවුරුත් නොදන්න සමහර අය දන්න අලියාය පන්සල උඩ තියෙන, ඒ කියන්නේ පන්සල ටිකක් උඩ තියෙන අබේ මුද්‍රා ප්‍රතිමාවට තමයි එන යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඔක්කොම කලින් මතක් කරන්න ඕනි, please subscribe my YouTube channel. අලුතෙන් ආපු කෙනෙක් නම් ඒක සබස්ක්‍රයිබ් කරන්න මතක් කරගන්න. අන්න ඉතින් පාර නම් දුෂ්කරයි. ඒ වුණාට උඩට ගියාම ලස්සනට තියෙන්නේ. තව ඉදිරියට යන්න තියෙන පාර. අපි යන් හැමීට. පිටිපස්සෙන් කට්ටියක් එනවා. ඔන්න ඉතින් අපි දැන් මීටර භාගයක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඉතුරු ටිකත් ඔහොමම යමු. මේ පාරවල් ටිකත් දුෂ්කරයි. මේක ලොං කට් තියෙන්නේ, අපි ෂෝට් කට් වලින් තමයි ආවේ. තව චිත්තකින් ආයි ෂෝට් කට් එකක් හම්බෙයි. ඒ වුණත් ආයි ෂෝට් කට් වලින් තමයි අපි යන්නේ. ඉතින් අපි ඉදිරියටත් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් තව 4න් 3ක් වගේ ඇවිල්ලා තියෙන්නේ. තව 4න් 1ක වගේ කොටසක් තමයි අපිට යන්න තියෙන්නේ. මේ පාර නම් ටිකක් දුෂ්කරයි. හැබැයි උඩට ගියාම ටිකක් ලස්සනයි. මේ ඉතින් පරිසරය මේ බලන්නකෝ. අපි ටක් ගාලා මෙතෙන්ට යමු. අපි ඔන්න මෙතන අපිට පේනවා දියැලක් වගේ ලස්සන තැනක්. මේකේ උඩේ අපිට පඩිපෙලින් යන්න පුළුවන්. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන. දැන් අපි පඩිපෙල් හරහා යමු. අර පැත්තෙන් තව එහා පැත්තේ පාරක් තිබ්බා. ඒකෙන් තමයි දුරට යන්නේ. අපි දැන් පඩිපෙල් වලින් යන පාරට ආවේ. ඔන්න මේ පඩිපෙල් වලට පේනවා ඇති මේ අලුතෙන් කබලා තියෙන්නේ. අර උඩ තියෙනවා. ඉරු එළියට වෙන්නේ නැහැ. මම චුට්ටක් අත තියන්නම් අර වලට පේනවද? අර මන් දැන් මේ පේන්නේ නැහැ. අර ඉරු එළියට තියෙන හින්දා අපි දැන් මේ පඩිපෙල් දිගේ මීට යමු. ලස්සන ගලක්. මේක අපිට ඇවිදින්න තමයි තියෙන්නේ. කියන්නේ අර උඩට යන්න තමයි තියෙන්නේ. මේ එතකොට ලස්සන දියැලක්. ඔයාලට පේන්නේ නැති මෙතනින් නාන්නත් පුළුවන්. මේ යටට යනවා. චුට්ටක් ඒ පැත්තට මං ගිහිල්ලා පෙන්නන්න. මම මේ චුට්ටක් දුර මෙතන ඉඳන් මං ඔයාලට පෙන්නේ මෙන්න මෙතන ඉඳන්. ඔන්න මං ළඟටම ආවා. හොඳ සිසිල් පරිසරයක සිසිල් සුවඳ විඳමින් අපිට මෙතන ඉන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ උඩින් ඉඳන් එන්නේ. වතුර ටිකක් අරන් බලමු අතටම. ගොඩක් සිසිල්. මෙතනින් අපිට නාන්න වගේ දේවලුත් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන මේ වගේ තැන් වලට ඉතින් ඔයාලත් හොයාගෙන එන්න. අපි අලුවිහාර දිස්ත්‍රික්කේ තැන් දන්නවා. ඒ හින්දාම අපි මෙතෙන්ට ආවේ. මෙතන ගොඩක් සුන්දර තැනක්. ඔයාලටම පේනවා ඇති නේ. එච්චරම ගැඹුරු නෑ. මේ ආයට අඩිය පේනවා ඇති වැලි වලින්. මේ වැලි. මෙතනින් මූණ එහෙම හොදගෙන එහෙමත් යන්න පුළුවන්. එහෙම හොදන්න ඕනේ නැහැ. ඉතින් අපි ගොඩක් දුර ආවේ නෑනේ. ඔන්න ඉතින් අපි දැන් ගොඩක් දුර ආවා. තව උඩට යන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති අපි ආපු දුර. ඔයාලට මේ ඔක්කොම පේනවා ඇති. අපි නම් තවත් ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපිට යට පේන විදිහ තමයි ඉතින් මේ පේන්නේ. අපි දැන් මේ ගල උඩකටලා මේ ඔයාලට පේනවා ඇති මං ඉඳන් ඉන්නවා. මේ තව කට්ටිය ඉඳන් ඉන්නවා. මම නම් ඉඳගෙන නෙවෙයි ඉන්නේ, ගලට හේත් වෙලා ඉන්නේ. මේ අවට පරිසරයේ මේ කියන්නේ මේ අපිට මේ ඈතට පන්සල දැක් ගන්න පුළුවන් මේන් රෝඩ් එකක් පේනවා. ඔයාලට අතන පේනවා ඇති. මම චූට්ටක් ලං කරන්නම්. මේ බස් එනවා පේනවා. තව ටිකක් උඩ යන්න තියෙනවා. චෛත්‍යයත් පේනවා අපිට ඉතින්. අර අපිට වෙල්යායකුත් පේනවා. මේ ඔයාලට පේනවා ඇති. එතකොට තව අපිට ලස්සන තැන් මේ යට තියෙන ලස්සන තැන් මේ උඩට පේනවා. තව චූට්ටයි උඩ තියෙන්නේ. මම මෙහෙම පේන්න. මේ බලන්න. මේක ටිකක් හොඳයි. ටිකක් ඒ කියන්නේ දැන් අපි මෙතන මේ මම නම් මෙතන හේත් වෙලා ඉන්නේ. කට්ටිය සමහර අය ඉඳගෙන
දැන් ෆෝන් එක බලාගෙන මෙම කරනවා. ඔයාලට පේනවද? ඔයාලට පේන ඇති මේ මෙතන උණුගල් මේකක් තියෙනවා මේ. ඒ වගේ ලස්සන තැන් තියෙන තැනක්. අපි එහෙනම් ඉදිරියට දැන් නම් ආයි උඩට ගිහිල්ලා තමයි දැන් වීඩියෝ එකක් කරන්නේ. ආයි කරන්න ඕනේ නෑනේ. හරි අපි එහෙනම් යන්. ඔන්න ඉතින් දැන් මෙතන සෙනග වැඩි. ඒ හින්දා මේ මට විතරක් පේන්න ගත්තා. අපි එහෙනම් මේ සව උඩට යන්න තියෙනවා. මේ හරි ඔයාලට පේන්නේ. එහෙනම් අපි උඩට ගිහලා බලමු. මොකද්ද වෙන්නේ කියලා මම අප්ලෝඩ් කරනවා. කට්ටිය යනකම් ඉඳලා ඔයාලට දැන් ආයෙ අවට පෙන්නනවා. මේ උඩ මේ තියෙන අර අපිට ලාවට පේන මම ඔයාලට ඇඟිල්ල දික් කරන්නේ. අන්න ඒකට තමයි අපි යන්න ඕනි. දැන් අපි මෙහෙම ගිහිල්ලා මේ පැත්තේ යන්නත් පුළුවන් මේ පැත්තේ යන්නත් පුළුවන්. අපි මේ උඩින් හැමුණොත් යමු. මං යනවත් පෙන්නන්නම්. ගිහිල්ලා අපි ආපු වාර ගන්නට ගන්ටාරේ ගහන්න ඕනි. දැන් මන්නම් මෙන්න මේ සැරේට එන්නේ. දැන් ඉතින් මම ඒක පස්සරයක් ගන්ටාරේ ගහනවා. ගහලා මෙන්න මේ හැරේ තියෙන පඩි පෙලක් අර කට්ටිය යනවා පේනවා ඇති. ඒකේ පඩිපෙ 3ක් විතර නැග්ගාම අර උඩට යන්න පුළුවන්. ඊට පස්සේ උඩත් පඩි පෙලක් තියෙනවා අර ඔයාලට පේනවා. ඒකේ ගියාම අර බුද්ධ ප්‍රතිමාව පාමුලටම යන්න පුළුවන්. අපි ඉතින් එහෙම ගිහලා බලමු. අපි දැන් ගායි. මම අප්ලෝඩ් කරන්නම් මොකක්ද වෙන්නේ කියලා. ඉල්ලක මෙතනට බලන්න. ඉතින් මෙතන කඩේකුත් තියෙනවා මම මේ පැත්තට හරවන්න. පාවාහන කළ ඇතුළු වන්න. දැන් ඉතින් අපි මේ පැත්තෙන් ගන්ටාරේ තමයි යන්නේ ගන්ටාරේ ගන්න. ඉතින් මම ඒකත් දැන් අප්ලෝඩ් කරන්නම්. ඔන්න අපි යන ගමන් මේ බල්ලෙක් ඉන්නවා ඉතින් මේ පැත්තේ. මෙතනත් බලමු මොකද්ද ගහලා තියෙන්නේ කියලා. වටිනා ගස් විනාශ කිරීමෙන් වළකින්න. මේ පොල්තෙල් පානක්. ඔන්න ඉතින් මෙතන තියෙනවා ගන්ටාරේ නාද කිරීම පැමිණි වාර ගන්ට පමණි. මෙතන දේවාලයක් තියෙනවා. හරිද? අපි මේක ඇතුළටත් යමු. ඒක ඇතුළේ නම් වීඩියෝ කරන්න බැරි වෙයි. වීඩියෝ කරන්න පුළුවන් වුණොත් මම ඔයාලට චූටි වීඩියෝ එකක් දාන්නම්. බලන්න මම කතා නොකර මීට වැඩේ දෙන්නම්. චුට්ටක් බලාගෙන ඉන්න. ඔන්න අපි දැන් අන්තිම පියවර යන්නේ. අර අතන පේන පඩි පෙළත් නැග්ගට පස්සේ අපිට පුළුවන් අර උඩට යන්න. උඩට ගිහිල්ලා වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඔහොමම රැඳිලා ඉන්න. ඔන්න මෙතන තමයි දැන් මේ ගල හදිස්සියේ මෙතෙන් රැටුනොත් හොයියා. දැන් අපි ඉතින් මෙතනින් එනවා. මේ අපි දැන් බහිනවා. දැන් මේ අර අන්තිම පඩි පෙළ නගිනවා මෙන්න උඩ. සෙනග වැඩි මම ඒ මොනවත් කෑ ගහන්නේ නැහැ. ඔන්න අපි උඩට ආවා. මේ තියෙන යට අපි දැන් මේක උඩට යමු. ඔන්න අන්තිම පඩිය නගින්නේ. ඔන්න නැග්ගා. ඔන්න උඩටම නැග්ගා. මේ තියෙන්නේ. අපි මේකට තමයි දැන් වදින්න ආවේ. මෙන්න අපි මෙතන ඉඳන් ඔයාලට උඩ පෙන්නනවා. ඒ කියන්නේ යට අපි ආපු ගමන් මග ඔයාලට පේන ඇති ලස්සනට. මේ ඉතින් පල්ලෙහාත් කට්ටිය ඉන්නවා. වෙන කට්ටියක් ඒ. ඔන්න මීට බහිනවා. සද්ද වැඩි. වීඩියෝ එක දැන් ආයි එනවා කරන්නේ. යනවා මම වීඩියෝ එක කරා. එහෙනම් ඉතින් දැන් චුට්ටක් ගාල ඉඳගෙන ඉඳලා මීට බහිනවා. ගෙදර ගිහිල්ලා මොකක්ද උනේ කියලා අප්ලෝඩ් කරන්න. බලමු ඉතින්. චුට්ටක් කොහොම ඉන්න රැඳිලා. ඔන්න ඉතින් දැන් රෑ වෙලා දැන් අපි ගෙදර ආවා. මම ඔයාලට යන එක මේ වීඩියෝ කරාට එන එක වීඩියෝ කරේ නෑ. මේ කරුවඩ වැටිලා එහෙම මේවා හින්දා මම වීඩියෝ කරේ නෑ. ඔන්න ඉතින් දැන් අපි ගෙදර ආවා. අපි යනකොට කිලෝමීටරක් වගේ ගියා. එනකොටත් ඒ වගේම කිලෝමීටරයකුත් නෙවෙයි. නෑ ඊට වඩා දුරක් ගියා. කිලෝමීටරයක් නන් නෙවෙයි.
කොහොම හරි පැයක් ගියා කිලෝමීටර නෙවෙයි එතකොට තේරුණානේ පැයක් ගියා අපි මේ ගමන පැයක් ගිහිල්ලා පැයක් ගියා ඉතින් අපිට යන්න සහ එන්න විනාඩි 30ක් වගේ ගියේ කන්දක් නැග්ගේ පල්ලමක් බැස්සේ. ඉතින් ඒ විදිහට තමයි අපේ ගමන ගියේ. ඒ යන අතරමඟ කඩවලින් අපි එක එක කෑවා. ඒවා ඉතින් වීඩියෝ අප්ලෝඩ් කරේ නෑ. ඉතින් ඔහොම අද දවසේ ගමන ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඒ කියන්නේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. සබ්ස්ක්‍රයිබ් කරන්නේ සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ඔබලා ඒකේ බටන් එකේ මේ තියෙනවා අර මෙහෙම එකක් තියෙන්නේ. ඒක ටච් කරාම බෙල් අයිකන් එකක්. අන්න ඒ බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක තියාගන්න. එහෙනම් අපි ආයෙත් දවසක මොකක් හරි වීඩියෝ එකකින් හමු වෙමු. ආයි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා මේ මාසේ මේ සතිය ඇතුළත වීඩියෝ එකක් දානවා. ඉතින් මේ තියෙන අපේ වෙසක් ඒකත් මේ අතරෙන් පෙන්නන්න. ඔයාලට කූඩු ටික පේනවා ඇති මම කූඩු ටික පේන විදිහට තමයි තියෙන්නේ මේ ඔයාලට පේනවා ඇති. ඔන්න ඉතින් අදට අපි නවතින්නම්. ඒ කියන්නේ මම සමු ගන්නවා ඔයාලගෙන්. මේ වීඩියෝ එක නරඹන හැමෝගෙම මම එකම එක දෙයක් ඉල්ලන්නේ කරුණාකරලා subscribe my YouTube channel. Please subscribe my YouTube channel. එහෙනම් අදට මම සමු ගන්නම්. Thank you watching this video. Bye guys. Bye bye. Bye guys.